නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. බෝසත් දුවේ පුතේ දෙමාපියනි වැඩිහිටියනි, මේ ලෝකයේ තියෙන දුර්ලභ කාරණාවන් අතර ඉතාමත් දුර්ලභ කාරණාවක් තමයි දුර්ලභෝ ලෝකස්මි බුද්ධෝත්පාදෝ කියලා කියන්නේ. මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වීම ඉතාමත් දුර්ලභයි. ලෝතුරා බුදු වීම ලෝකයේ තියෙන වැඩවලින් සියල්ලටම වඩා දුෂ්කරතම කාර්යය තමයි සම්මා සම්බුද්ධත්වයට පත්වීම. බුදු බව ලබන්න පුළුවන්කම තියෙන්නේ පුත්‍ර ධාරාවන්, ධනය, ශරීර අවයව, ජීවිතය පරිත්‍යාග කරමින් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක්ම පිරුම් පුරපු උතුමන් වහන්සේ කෙනෙකුටම පමණයි. එවැනි පුද්ගලයන් මේ ලෝකයේ බොහෝම දුර්ලභයි. සමහර විට කල්ප ලක්ෂ ගණනකින් වෙන්න පුළුවන් ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ. කල්පයක් කියන්නේ කොයි තරම් දීර්ඝ කාලයක්ද? අනවතග්ග සංයුක්තයේ සාත්සිය සූත්‍ර දේශනාවේ මේ පිළිබඳව උපමාවකින් පැහැදිලි කරලා තියෙනවා. දිගින් පළලින් උසින් යොදුන බැගින් වෙච්ච මහා ප්‍රාකාරයක් තියෙනවා. මේ මහා ප්‍රාකාරය සම්පූර්ණයෙන්ම අබවලින් පුරවනවා. ඒ විදියට අබවලින් පුරවපු මේ මහා ප්‍රාකාරයෙන් අවුරුදු 100කට එකම එක වතාවක් එකදු මනුස්සයෙක් එක අබෑටයක් ඉවත් කරනවා. මේ විදියට අවුරුදු 100කට එක වතාවක් අබෑටයක් ඉවත් කරමින් මේ විදියට කාලය ගත කළත් යම් දවසක ඒ අබෑට නිමාවකට පත් වුණත් මේ කල්පය කියන එක නම් නිමාවක් වෙන්නේ නැහැ කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා කල්පයක් කියන්නේ ඒ තරම් දීර්ඝ කාලයක්. බොහෝ විට බුදු කෙනෙක් ආයමත් මේ ලෝකයට පහළ වෙන්නේ කල්ප ලක්ෂ ගණනකින් වෙන්න පුළුවන්. ඒ නිසා ලැබිච්ච මේ අවස්ථාව, මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලය අපි මඟ නොහැරගෙන අපිට පුළුවන් හැම අවස්ථාවකම පුංචි කුසලයක් වඩා දියුණු කරගන්න අපි ශක්තිමත් වෙන්න ඕනේ. අපි හැමෝම අදිටන් කරගන්න ඕනේ මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලයේ පුරාවට පුළුවන් තරම් කුසල් දහම් දියුණු කරගන්නට. ඒ නිසා මේ ලැබුණු දුර්ලභ බුද්ධෝත්පාද කාලේ හැම දිනාටම කුසල් දහම් වඩන්නට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදේ, තුනුරුවනි ආශිර්වාදේ නොඅඩුව ලැබේවා. හැම දිනාටම උතුම් ගෞතම සම්මා සම්බුදු සසුන තුලදීම අතන බෝධියකින් නිවී සැනසෙන්නට වාසනා භාග්‍යම උදා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.